අද කතාව පටන් ගන්නේ හමුදා නිලධාරියෙක් ඔෆිසර්ස්ලව පරීක්ෂණ කරන තැනකට පරිස්සමෙන් අරන් යන අතරමඟදී. ඊළඟට අපිට පෙන්වන්නේ ඒ හිටියේ ඇත්තම හමුදා නිලධාරියෙක් නෙවෙයි බරණි කියලා. ඒ වාහනයට මකරා පහර දෙනවා. කොහොම හරි බරණි නිලධාරීන්ව පරීක්ෂණය කරන ස්ථානයට අරගෙන යනවා. අනිත් පැත්තෙන් අහාන මකරාට කියනවා එයා තමයි නිලධාරීන්ව බේරගත්තේ කියලා. ඊට පස්සේ අහාන අහනවා කවුද ඔයා කියලා. මකරා කෙලින්ම ගිහින් පරීක්ෂණ කරන ස්ථානයට පහර දෙනවා. අහානා මකරාව නවත්තන්න හදලා කියනවා ඔයාගේ ඇත්ත රූපෙට එන්න කියලා. අහාන නාගිනියක් වෙලා මකරාට පහර දෙනවා. හැබැයි මකරා අහානාට පහර දීලා එතනින් පැනලා යනවා. අන්තිමේදී නිලධාරීන් ලෝන්ච් එක සාර්ථකව කරගන්නවා. ඊට පස්සේ බරණි අහානාගේ තුවාලවලට බෙහෙත් දානවා පෙන්නනවා. එයා කියනවා මකරා පහර දීපු නිසා තමයි මේ තරම් රිදෙන්නේ. ඉක්මනට හොඳ වෙයි කියලා. අහානා කියනවා මකරාට ලියුම් ලියන්න බැරි වුණාට මට නම් ගොඩක් ලියුම් ලැබුණා කියලා. මේ ඇස්සේ රවීෂ් කරන්ට කියනවා බරණි මට ගැහුවා. මම ඒකිව නිකන්නම් අතාරින්නේ නෑ කියලා. කරන් අහනවා ඇයි උඹ ඡන්දේ ආර්යමන්ට දුන්නේ කියලා. ඔය අතරේ අහානායි බරණි ඔතනට එනවා. අහානා හිතන්නේ ආර්යමන්ට එරෙහිව මොනවද කරන්න යන්නේ කියලා දැනගන්න ඕනේ කියලා. අහානා කරන් අතින් ආර්යමන්ට හොඳටම බයිනවා. කරන් කියන්නේ ආර්යමන්ට බැනුම් අහන්න වෙන එක ගැන මම ගොඩක් සතුටුයි කියලා. මමත් ආර්යමන්ට වෛර කරනවා කියලා කරන් කියනවා. ටීනා මේක අහගෙන ඉඳලා කරන්ට හොඳටම බයිනවා. උඹ මගේ මහත්තයා කියන්නත් මට ලැජ්ජයි කියලා. අහානා එතනින් යනවා. එයා හිතනවා ආර්යමන්ට මම ආදරෙයි කියලා කවදාවත් කියන්න බැරි වෙයි. හැබැයි ආර්යමන් වෙනුවෙන් මම ඕන දෙයක් කරනවා කියලා. ආර්යමන් වැස්සේ තෙමි තෙමි ඉද්දී රාධිකා එතනට එනවා. එයා කියනවා අදත් මට ඕන උනේ නෑ ඔයා ඇත්ත දැනගන්නවාට කියලා. එයා ආර්යමන්ට කියනවා මගේ තාත්තා නැති වුණාට පස්සේ ඔයාගේ වෙඩින් එක දවසේ තමයි මම ආයේ ආවේ කියලා. රාධිකා ආර්යමන්ව බදාගෙන කියනවා මම ඔයාට ආදරෙයි කියලා. ආර්යමන් කියනවා මේක මාස ගානකට කලින් කිව්වා නම් මට කේන්ති යනවා. හැබැයි දැන් රාධිකා මගේ හීනයක් විතරයි කියලා. රාධිකා අහනවා එහෙනම් ඔයාගේ ඇත්ත කවුද කියලා. ආර්යමන් කියනවා මම තවදුරටත් ඔයාට ආදරේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා මටවත් හිතාගන්න බෑ. ආර්යමන් දැන් ආදරේ අහානාට කියලා රාධිකා කියනවා. සමහර විට රාධිකා කියන එක හරි වෙන්න ඇති. ඒත් මම වික්‍රම්වයි අහානවයි ආයෙ එකතු කරනවා කියලා ආර්යමන් කියනවා. රාධිකා කියනවා ඒක එච්චර ලේසි වෙන්නේ නෑ කියලා. අන්තිමේදී ආර්යමන් රාධිකාගෙන් සමාව ඉල්ලනවා. අයිරුල් තමන් යටතේ ඉන්න කෙනෙක්ගෙන් අහනවා කවුද ඒ තැන විනාශ කළේ කියලා. ඔහු කියනවා එයා දන්නේ නෑ කියලා. හෙට ආර්යමන්ගේ බර්ත්ඩේ එක නිසා ලොකර් එක අරින්න පුළුවන් කියලා පරමිත් කියනවා. ඔය අතරේ කරන් ඇවිත් ඩිම්පල්ට කියනවා ටීනා තමන්ට වද දෙනවා කියලා. ඩිම්පල් කියනවා ටීනව මරලා දාන්න ඕනේ කියලා. පස්සේ ඩිම්පල් ටීනව කාර් එකේ එක්කන් යනවා. එයා ටීනව කාර් එකෙන් හප්පලා කන්දකින් පහලට දානවා. හැබැයි ටීනා ඇත්තටම අහානා. අහානා කලින්ම ඩිම්පල්ගේ ප්ලෑන් එක දැනගෙන හිටපු නිසා ටීනාව බරණි එක්ක යවලයි තිබුණේ. අන්තිමේදී අහානා නිදාගෙන ඉන්න ආර්යමන්ට බර්ත්ඩේ එකට විශ් කරලා එයාට ආදරෙයි කියලා යන්න යනවා. පවුලේ අයත් ඇවිත් ආර්යමන්ට විශ් කරනවා. ආර්යමන් අහානා එනකන් ඉඳලා තමයි කේක් එක කපන්නේ. අහානා කේක් කවද්දි කියනවා ඔයා පවුලේ හැමෝම ඉස්සරහා අපි දික්කසාද වෙනවා කියලා කිව්වොත් මම ඔයාට තෑග්ගක් දෙන්නම් කියලා. ඒක අහලා ආර්යමන්ට ගොඩක් රිදෙනවා. අන්තිමේදී ඩිම්පල් සාප්පු යන්න යද්දී දවාන්ව මුණ ගැසෙනවා. ඒ වෙලාවේදී ඩිම්පල් කැඩපත දිහා බලන් ඉද්දි දකිනවා අහානා නාගිනී ස්වරූපයෙන් ඉන්නවා. අද කතාව එතනින් ඉවර වෙනවා. ආර්යමන් තේරුම් ගන්නවා එයා ආදරය කරන්නේ අහානාට කියලා. හැබැයි එයා අහානාට වික්‍රම් එක්ක එකතු වෙන්න උදව් කරන්න හදනවා. අහානා දිනන්න නම් මකරා කවුද කියලා හොයාගන්නම ඕනේ. ආර්යමන් එයාගේ ආදරේ අහානාට කියයිද? අහානා මකර ගැන හිතන එක හරිද?